අපි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලගේ මනස ගැන. හැම වෙලාවකම ස්ට්‍රෙස් වෙන මනස, ඒ කිව්වේ පීඩාවට ලක් වෙන මනස. අපි එතනින් ගැලවිලා මේ විශ්වීය පණිවිඩය ඔයා එකතු කරගන්න, ඔයාගේ ජීවිතය තුළ ඔයා ගන්න තීරණ හැම දෙයක්ම ඔයාගේ වාසියට ගන්න. අපි ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ෆේල් වෙන එක, කඩාගෙන වැටීම. එහෙම නැත්නම් අපේ ජීවිතයේ අපිට හබාගෙන යන්න තියෙන දේවල් අහිමි වෙද්දී අපි මනසින් කඩාගෙන වැටෙනවා. හිතවතුනි, අපි කඩාගෙන වැටෙද්දී මේ සෝවාදහම කරන්නේ නැවත නැවත මේ දේවල් අපේ ජීවිතයට ඇට්‍රැක්ෂන් කරගන්න එක, ඇට්‍රැක්ෂන් වෙන එක. මේ පණිවිඩය මම ඔබට කියලා දෙනවා සරලවම. අන්න ඒ මානසික තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද? අන්න ඒ මානසික තත්ත්වය ඔබෙන් ගලවලා දමන්නේ කොහොමද? මම ඒකට ඔබට පොඩි යෝජනාවක් කරන්න. ඔබ හිතන්න, ඔබගේ මනස දැන් ක්‍රියාත්මක වෙන්නේ, හරි? මේක හැමෝටම කියන්න එපා. මොකද මේ දැන් ක්‍රියාත්මක වෙනදී ඔයා මොහොතකට හිතන්න, ඔයාගේ අතීතයේ යම් කිසි සිදුවීමක් ඔයාට මතක් වෙනවා. ඔයාට අනාගතයේදී සිද්ධ වෙයි කියන බය ඔයාගේ හිතට දැනෙනවා. හරි? ඒ ස්ට්‍රෙස් එක ඔයාගේ මනස තුළ දැන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ අනුව තමයි ඔයාගේ මනසේ ක්‍රියාකලාපේ නිර්මාණය වෙන්නේ. හරි? මේ විශ්වයවත් මේ සබාදහමත් හරි ඔයාව ෆේල් කරන මට්ටමකට එනවා. මම ඒ ලෙවල් ෆේල් වුණා. හරි? මං දෙපාරක්ම try කරා. හැබැයි ඒ දෙපාරම මම ෆේල් වුණා කියලා මම ඊගාව මොහොත, ඊගාව තප්පර, ඊගාව කාල සීමාව තමන් තුළ තියෙන ලොකු වටිනාකම් සහගත මිනිස්යාව මරා දමන්න අවස්ථාවක් නැහැනේ. එහෙම කොයිම වෙලාවකවත් මේ විශ්වය තෝරගත්ත දෙයක් පිළිබඳව ඔයාට කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා තෝරගන්න ඕන ඔයා යන පාත් එක. එතකොට ඔයා තෝරගත්තා මේ පාත් එක ඔයාටම පැහැදිලි වෙනවා එක අරමුණකට වැඩ කළ යුතුයි කියන එක. හරි? අරමුණ බාල්දු කරගන්නව නෙවෙයි, අරමුණ හීන කරගන්නව නෙවෙයි, අරමුණ වෙන තැනකට යොමු කරනවා කියන එක නෙවෙයි. මේ හැම දෙයකින්ම ඔයා එතනින් ගලව ගන්න. මෙන්න මේක තමයි අපේ ජීවිතය. හරි? මේ පාත් එක ඔයා තෝරගත්තාම ඔයා හරිම වාසනාවන්ත වෙනවා. ඔයාගේ ජීවිතය ඉහළින්ම ඔසවලා දබන්න. ඉහළින්ම වැජෙන්න. එතකොට ඒක ඔයාට සාමාන්‍ය දෙයක් වුණාට තව කෙනෙක්ට ඒක විහිළුවක් වගේ තේරෙයි. හැබැයි ඔයා මේ පාත් එක තෝරගත්තට පස්සේ ඔයාටම තේරෙන්න ගනි ඔයාගේ ජීවිතේ කොතනින්ද වෙනස් වෙන්න ගන්නේ කියලා. හරි? ඒ නිසා මං ඔයාට එක අවස්ථාවක කියනවා, පේල්ලීම නෙවෙයි අවසානය කියලා කියන්නේ. පේල්ලෙනවා කියන්නේ අවසානය නෙවෙයි. ඇත්තටම පේල්ලෙනවා කියන එක අවසානය නෙවෙයි. ඔයාගේ ඔය ඇතුලේ ඉන්න මිනිස්යාව එළියට ගන්න ඔයාට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. හරි? හැම වෙලාවකම ඒක පොසිටිව්ව හිතන්න පටන් ගන්න. පොසිටිව්ව ඊගාව පාත් එක ඔයා next level එකකින් තියන්න උත්සාහ කරන්න. හරි? හැම වෙලාවකම ඒ උත්සාහය ඔයා තුල තියාගන්න. මොකද ඒක මැරෙන්න දුන්නොත් ඔයාට ඔයාගේ ජීවිතයේ අරමුණු ජය ගන්න හම්බෙන්නේ නැහැ. හරි? ඒ නිසා ඉමෝෂන්, මේ හැම දෙයක්ම ජීවිතය තුළ සිද්ධ වෙන දේවල්, ඒවා සාමාන්‍යයි, ඒවා සරල දේවල්. ඔයාගේ ජීවිතයේ පාත් එක ඔයා තෝරගෙන අරමුණට දිරිමත්ව වැඩ කරන්න කියලා මම යෝජනාවක් කරනවා. ඔබට බොහොම ස්තුතියි. දම්වැල් බිඳ දමා ඇය නිදහස කරා පියාසර කරන්නීය. අරුණා ලෝකය ඇයව නිදහස් කරයි.